Hello friends, welcome back to my gameplay videos. ඔන්න ඉතින් කොල්ලගෙල්ලෝ හැමෝටම අද යනලා තින්නේ පට්ටවදරි පිස්සු පීකු වෙන BR රෑන්ක් එකේ ඔයා තාම ඉන්නේ යාළුවනේ ගෝල්ඩ් එහෙම නැත්නම් ලෑලි කෑල්ලද මන්දයි යාළුවනේ වගේ රෑන්ක් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙනන්න එකෙන් යාළුවනේ මං වගේ යාළුවනේ මාස්ටර් ගන්න පුළුවන් පට්ටවදරි පිස්සු පීකුතු සේෆ් ප්ලේස් සෙට් එකක් තමයි කියලා දෙන්නේ ඊට කලින් යාළුවනේ මෙන්න මේ ස්කින් මේ ස්කිල් එක දිනවනේ බා පෙට්ටි ස්කිල් අන්න ඕක දාගෙන යන්න යාළුවනේ ඔයාලා සෝලෝ ගහන්න නැත්නම් ඒ කියන්නේ යාළුවොත් එක්ක ගහනවා නම් ඒ කියන්නේ යාළුවනේ ප්ලේන් එකකට වහිද්දී අනිත් අයට වඩා සාමාන්‍ය ස්පීඩ් ඊට වඩා වැඩි ස්පීඩ් යාළුවනේ මැප් එකේ ලූට් දෙනක තමන් කැවච්චන්ට යාළුවනේ බැහැ ගන්න පුළුවන් හරිද එතරනේ යාළුවනේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ channel එක subscribe කරන්න එතරනේ අවසාන කාලේ ඉන්න පාටවලට විසුදු අප්ඩේට් එකක් තියෙනවා ඕනි තියාලනේ අපි කෙලින්ම ආවට පස්සේ ඕන තියාලන වලට පේනදි පළවෙනි පේජ් එකේ මම අපේ මාක් කරලා පෙන්නනවා බීම ශක්තිය වලට පොඩ්ඩක් එහෙන් තියෙන හරිද ඔන්න ඔයාලා බලන් ඉන්න යාළුවනේ පාටවලට පිස්සු විදින හැම ස්පීඩ් යාළුවනේ අපි උදේට බැහැ ගන්නවා හරිද ඔය බීම ශක්තිය වල කුණු ටව එකට වඩා පොඩ්ඩක් ඉන්නේ ඔන්න ඔතන යාළුවනේ පාටවලට පිස්සු විදින යාළුවනේ එනිමි ගොඩක් බහින්නේ නැහැ සාමාන්‍ය යාළුවනේ ලූට් සාමාන්‍යයෙන් තියන යාළුවනේ ලොකුවට නෑ ලූට් අර මොකද පොඩි බොක්ස් එකක් තියෙන යාළුවනේ ලූට් සෙට් වෙනවා එනිමි බැසති යාළුවනේ කටුකුසාවලට වගේ පැත්තට ඉනිමි බැස් යාළුවනේ උඩට මේ අපි නිකන් අඳුර වගේනේ ඒ පැත්තෙන් ඉහළ ගහන්න පුළුවන් ඒ විතරනේ යාළුවනේ දිව්‍ය ශක්තිය පැත්තට ඒ පැත්තට ඉහළ ගහන්න පුළුවන් ඉතින් යාළුවනේ එතරනේ යාළුවනේ පල්ලා පැත්තට ඉහළ අපිට ගහන්න පුළුවන් හරිද ඔන්න ඔය යාළුවනේ ඒක කඩාගත්තට පස්සේ මම දන්නවා ඔගේ නම හරිද අම්මඩේ සිනාලේ අවුලක් නැහැ ෂේප් එක පිළි ගන්න කම්මුණා දුර ගහන්නත් යා කම්මුණා ලං ගහන්නත් කම්මුණා මගේ හැටියට හරිද ඒකත් සෙට් අවුලක් නැහැ ඉතින් යාළුවනේ වලට පේනවා ඉතින් අම්මට යන්න ඒකේ ගයිස් ඒකේ හරිද පාට්ටවදරි පිස්සු විදින්න යාළුවනේ ඒකේ අපිට හම්බුණා හරිද මම දැක්ක යාළුවනේ ඉද්දි අර පැත්තට කටුකුසා පැත්තට නිමි බහිනවා හරිද ගිහිල්ලා කිලක් දාගන්න පුළුවන් කියලා අපි බලමු යාළුවනේ වලට පේනවා හරිද කටුකුසා පැත්තට තමයි අපි යන්නේ හදන්නේ දැක්කනේ උඩින් කිල ගන්න පුළුවන් යාළුවනේ ෂේප් යාළුවනේ අපි කැපිලා මේ පැත්තට ඔය දැක්කනේ කැපෙලා පේස් යාළුවනේ ගොඩක් තියෙනවා හරිද ඒ පැත්තේ නිමිත් නැහැ මාක් කරලා වෙන්නේ අපි අර දැක්කනේ අතන ඉන්නා මේක නෑ බං ස්කෝප් වෙන්නේ නැහැ ලොකුවට අර මොකද්ද බං මට කියන්න තේරෙන්නේ නැහැ පොඩි සීන් එකක් තියෙනවා ඔය ස්ක්‍රීන් එකට යන්නේ වගේ සීන් එකක් කාලේ මේක ඒ සීන් එක නෑ ඒ සීන් එක තිබුණාම මට ලේසි හරිද අයියෝ මේ ස්කිල් යූස් කරලා අවුලක් නැහැ ඉතින් ස්කිල් නේ ගාරින් එකකින් දීලා දෙන්න මචං මේ යූස් කරන්න අපිට හින්දාල්නේ අවුලක් නැහැ මට ඉතින් උඩි දාන්න ගන්න ඔය කියලා දාගන්න පුළුවන් යාළුවනේ අයියෝ මේ මුට මොකද්ද මං කියන්න තියෙන්නේ අවුලක් නැහැ යාළුවනේ ෆස්ට් කියලා දාගත්තා ඔන්න ඔය විදිහට යාළුවනේ ඔයාලා තින් try කරලා බලන්න අපි යන් දෙවෙනි පොට්ටේ පැත්තට ඔන්න තියාලනේ ආවට පස්සේ අපිට තියෙන්නේ කටුකුසා වල කටුකුසා ආසන්නයේ තියෙන පොට්ටයක් හරිද ඔය තියාලනේ මම බහින්න ඕන ඔය කටුකුසා වලට පොඩ්ඩක් උඩ පැත්තට බහගෙන ඔයාලට මතක තියාලනේ ඔයාලා තින් ගොඩක් බහැලා හරිද මේ පොට්ටේකට all players ලා ඉඳලා නාලේ මෙතන ගත්තා හරිද මං කියන්නේ මේ කස්ටම් වල ලයිව් කස්ටම් වල හරි තියාලනේ මෙතනට මෙතන යාළුවෝ ලොකුවට ලූට් නැහැ කියන්න බෑ සාමාන්‍ය ඉතින් අම්මලා දෙකක් ඉන්න අර මේ දම් වයිටි නේද මං දැක විදිහට ඒක වෙන්න ඕනේ ඔය කියලා තියාලනේ දැක්කනේ ඉතින් ආපු ගමන් එනිමි කීරියා ෆස්ට් කියලා දාගත්ත ආතල්ලේ ඊටස් තියාලනේ උතන එහා පැත්තේ තියෙනවනේ අන්න එකකින් තමයි අපි යන්න ඕනේ උතන ලූට් කරා යන්න ඕනේ හරි මචං අච්චර දුර අපිට ප්ලේන් යන්න බැරි වුණොත් තියාලනේ මම ඔයාලට පෙන්නන්න හරිද මෙතනින් ඇවිල්ලා ලූට් කරගෙන යන්න පුළුවන් ආතල්ලේ හරිද ඔය තියන්නේ යාළුවෝ ඔය මම පෙන්නන්නේ හරිද ඉතින් ආයිනක තියෙන මචං පොඩි සීන් එකක් තියෙනවා ඒකේ අවාසිය සෝන් එක නා යාළුවෝ ඉක්මනට ඔන්න තියෙන ඔන්න ඔය ගෙවල් යාළුවනේ ලොකුවට එනිමි නෑ යාළුවනේ උඩරිම 95%ක්වත් එනිමි නෑ හරිද මචං ඔය එකෙක් දෙකෙක් පින්නේ නැතුව වැටුනොත් තමයි ඉතින් හරිද එසාලනේ ඔක මං මේ පැත්ත හර මේ එක පැත්තේ මේ අලගල්ල යන්නේ දකුණු පැත්තට ඒක යාළුවනේ ඒක පෙන්නන්න එහෙම සීන් එකක් තියෙනවා ඔන්න උතනට වැස්ස යාළුවනේ ගැම්මට වල පේන ඇති ඔන්න උතන හරිද උතනට බහලා දැක්කනේ ගෙවල් 1 2 3 4 5යි පොඩි ගෙවල් 5ක් තියෙනවා ලොකු ගෙවල් 2ක් තියෙනවා ලොකුම ගෙවල් එකක් තියෙනවා ඒතර යාළුවනේ 5යි 6යි 7යි හරිද ගෙවල් 7ක් තියෙනවා අම්මලා සිටි බුලට් තිබ්බ එක වාසියක් ඈ දැක්කනේ තියාලනේ මේකේ එනිමි නැතිම තරම් දැක්කනේ මං ආයෙ එක එනිමි එක සෙට් වුණා යාළුවනේ අතන ඉස්සලා බැස්ස තැන එක එනිමි හිටියා හරිද ඔයාලා තියාලා ඇහෙනවා ඉතින් මේ අර අනාවෙක් කියන වගේ සතෙක් පොඩ්ඩක් කෑ ගහනවා තියාලනේ සෝරි වෙන මොකද නම් මම මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ දවල් වෙලාවක හරිද ඒ හින්දා ගෙදරින් හැම එකාටම කෑ ගහන මතක් වෙන්නේ මම වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවට විතරයි හරිද ඔන්න ඉතින් යාළුවනේ මෙතනින් එහා පැත්තට ඊට සෝල්ව් වෙන්නේ නැති පාටවල ගෙවල් ටිකකුත් තියෙනවා
ඕන්න තියාලන අපේ දෙවැනි ප්ලේස් එක තමයි ක්‍රොක්ටාල්ඩ පොඩ්ඩක් එහා පැත්තෙන් පිච් එක එහෙම නැත්නම් කලින් තිබ්බ ෆැක්ටරි එකට පොඩ්ඩක් එහා පැත්තෙන් මුහුදු වෙරලා අයින්ට වෙන. හරිද? තියෙන ඔන්න ඔය පොටේ හරිද? උතන රතු පාට ලොකු බිල්ඩින් වගේ ගෙයක් තියෙනවා. ඒකට නම් බහින්න එපා. හරිද? ඔතන එහා පැත්තේ තියෙන පොඩි ගෙවල් දෙක නෙමෙයි යාළුවනේ. පොඩි ගෙවල් තුනට බහින්න. හරිද? ඔය තියෙන ලොකු ගෑයි පොඩි ගෑයි චූටි ගෑයි. හරිද? ඔය තියෙන යාළුවනේ ඔන්න ඔතන යාළුවනේ ෂේප් එක බහ ගන්න යාළුවනේ. මම නම් ආස එනිමි එක කාවත් මචං අපි වහල උඩනේ බහින්නේ. ඒ යාළුවනේ එනිමියා යට ලූට් කරොත් අපිට උඩ ඉඳන් මේ ලූට් කරගෙන පාලට ගිහලා එනිමියට පොඩ්ඩක් එනිමියට පොඩ්ඩක් මොනවා හරි වෙන්න සුදු ඉර කහ වෙන්නම ඩැමේජ් කරලා එනිමියට නොක් කරලා දාන්න පුළුවන්. නොක් කරන්න යාළුවනේ. ඔයාලා කියනවා යාළුවනේ නොක් වෙන යාළුවනේ ටීම් පිටින් ආවත්නේ ඒ හින්දා යාළුවනේ මෙතනට බහිනවා යාළුවනේ ටීම් පිටින් ඉන්න බෑ. මොකද ඔයාලට ගොඩක් ලූට් අඩු වෙනවා. හරිද? එනවා යාළුවනේ සෝල් එනවා නම් විතරක් යාළුවනේ මෙතන බහින්න. නැත්නම් ඔයාලට ලූට් හොයාගන්න වෙන්නේ නැහැ ටීම් පිටින් ආවොත්. මොනාලේ යට මේ පල්ලට එනිමි බැස්ස ළඟ අන්න කිව්වනේ තියාලේ මේ හරියේ මම දැන් කියන්නේ හරිද ළඟ ගහන ගන්නයක් අනිවාර්යයෙන්ම තියෙන එක තියෙන හරිද මේ දෙකේ ෂොටියක් හරිය අනිවාර්ය ෂුවර් හරිද මේ ඔය දෙකෙන් ඉතින් කරන්න බෑනේ බොට් එක වගේ හින්දා නෑ තියාලේ අවුලක් නෑ බොට් එක හින්දා ගෙම්ම කරගන්න පුළුවන් වුණා හැබැයි ළඟ ගහන ගන්න කම්මිටි ඉඳ පොඩි වාසියක් තියෙනවා ගයිස් ඔන්න යාළුවනේ ඉතින් එහා පැත්තට ගියාට පස්සේ පාටලවදිරි විසුරු ගියක් තියෙනවා මේ ගෙදර උඩු තට්ටුවකුත් තියෙනවා ගෙදර උඩු තට්ටුවට ගිහලා ඒකේ එකක් තියෙනවා අපිට ඊට මේ පැත්තට ආවට පස්සේ පීයක් තිබ්බා අපේ HP අඩුවේ හින්දා මෙඩියක් ගහගන්න ඕනේ ගැම්මරම ඕනේ යාළුවනේ අපි මෙඩියක් ගගා ඉද්දී මට හිතුණානේ ගන්න ඒකේ පොඩි අප්ඩේට් එකක් දෙන්න කියලා හින්දානේ කොයින් තිබ්බ හින්දා අප්ඩේට් එකක් දුන්නා මම ඉතින් යාළුවනේ එනිමික් වාට ගැහුවොත් යාළුවනේ මුහුද පැත්තට ගිහිල්ලා වෙන කොහොට හරි ෂේප් එක කැපෙන්න පුළුවන් ඕඩි යාළුවනේ ඊළඟට තින්නේ කොටාටු පැත්තේ හරිද පීක් වලට පල්ලයක් කොටාටු පැත්තේ ඉන්න ප්ලේස් එකක් ඔන්න ඔතනට බහින්න හරිද උතනට බහැලා තියාගෙන ඔය තියෙන මොකක්ද එකක් අන්න කියන්නේ මම නව දන්නේ නැහැ දන්න විදිහට කමෙන්ට් එකක් දාන්න යන්න ඒක ගිහිල්ලා ඔන්න ඔය කියන්නේ පොඩ්ඩක් ගන්න මුලින්ම කරන තියාලේ මේ කෑල්ල හරිද මේ වීඩියෝ පොඩි කොටස චුට්ටක් ස්පීඩ් එක වැඩි ඇති ගණන් ගන්න එපා තමයි යාළුවනේ වීඩියෝ එකේ හැටි ඕන තියාලේ අපි මෙතෙන්ට ආවට පස්සේ නිල් පාට ගෙදර යාළුවනේ ලූට් නිල් පාට ගෙදර යාළුවනේ වල පුළුවන් තරම් ලූට් දාගන්න හරිද මොකද දැනද මෙතන එහා පැත්තේ යාළුවනේ පෝටරෝ තියෙන්නේ ආවල්ට යාළුවනේ පස්සේ පෙන්නන්න හරිද එතෙන්ට යාළුවනේ මේ බහින සාමාන්‍ය මේ එකෙක් දින්න එක තමයි යාළුවනේ බහින්නේ හරිද ළඟන ගන්න එක යාළුවනේ අනිවාර්යෙන් මේ හරියේ මේ ගෙවල් වල ෂුවර් ඕනෝ තියෙන්නේ ඔනත ඔය පොට්ටේ යාළුවනේ යන්න එපා හරිද ඒ හින්දා මම දින වාහනේ අරන් ටක් ගාලා කැපිලා යන්න හරිද මේ ගෙවල් යාළුවනේ ගෙවල් දෙකේ ඔතන ඵලයටත් ගෙදරක් තියෙනවා නිසා ඒකලා ගන්න පුළුවන් ඔයාලට ඒ ගාල් තුන යාළුවනේ අනිවාර්යයෙන්ම ළඟ ගන්න එකක් දෙකක් නැත්තම් තුනක් හතරක් හරි ෂුවර් හරිද මම ඉස්සෙල්ලා පෙන්නුවේ එතන තියාලනේ ගිහිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න පාටවල විසිරු ආතල්ලයක් ඒ විතරක් නෙවෙයි තියාලනේ මේ ගෙදර වහල් උඩ යන්න පුළුවන් ඔයාලට කිසිම ට්‍රික් එකක් භාවිතා නොකර හරිද කියන්නේ නිකම්ම ගරිණකින් අපිට දීලා තියෙනවා අභිරහස් ස්පොට් එකයි හරි මචං යන්න පුළුවන් මෙතන උඩ දැක්කනේ සාමාන්‍යයෙන් මචං ගෙවල් වල වහලේ උඩ ගියාට මචං ලූට් නෑ නේද ගන්නයක් කරන්නේ නෑ දුර ගහන ගන්න තියා ලං ගහන ගන්නයක් කරන්නේ නෑ නේද ඒ වුණාට මචං මෙන්න මෙතන දිනා පාට්ටවදිරි ස්පෙસિෆික් වෙන්න දුර ගහන ගන්න දුර ගහන නැති මචං ලං ගහන ගන්නෙකුත් තියෙනවා හරිද ඊට පස්සේ යන්නේ අපි උන්නෝ තනිර පාලලා හරිද මචං මෙතන යාළුවනේ මුහුදු වෙරළ ආසන්නයේ හින්දා යාළුවනේ සෝන් එනවා යාළුවනේ ඉක්මනට හරිද ඔතනට ගිහලා එනිමේ කිරොත් ඔතනින් පල්ලහැට බැලලා ෂේප් එක කැපෙන්න පුළුවන් පල්ල කියන යාළුවනේ මුහුදට හරිද අපි ආයි යාළුවනේ ඊළඟ පොට්ටේ පැත්තට ඕනේ යාළුවනේ ඊළඟ පොට් එක තමයි මෙන්න මේ හරිය අර මචං ඩෑම් එකේ තියෙන්නේ ඩෑම් එකට පොඩ්ඩක් පල්ලහැට හරිද ඔය තියෙන මචං උතන පාලමක් තියෙනනේ උන්ට යාළුවනේ පාලම ළඟ පාලමට පොඩ්ඩක් එහා පැත්තේ තියෙන පොට් එකේ තමයි වහින්න ඕනේ හරිද මට යාළුවනේ ගොඩක් දුර එන්න බැරි වුණා ඒ හින්දා යාළුවනේ මම පොඩි ට්‍රික් එකක් යූස් කරලා මේ පැත්තට යනවා හරිද ට්‍රික් එකක් කියන්නේ නැහැ ඉතින් නිකන් අච්චර මහපාරේදී යාළුවනේ මම මේ බටයක් උඩේ රිංගනවා බටයක් නෙවෙයි යකඩ සෙට් යන්නේ ඒක කුඩි යාළුවනේ රිංගලා අතල්ලක් දන්නේ නැහැ හරිද ඒ හින්දා හැමෝම channel එක subscribe කරන්න මතක ඇතුව හරිද යාළුවනේ උතන්ට ගියාට පස්සේ ඕගොල්ලෝ පේනවා යාළුවනේ ලූට් තියෙනවා අම්මට සිරින්න හරිද මතක තබා ගන්න හරිද ළඟ ගහන ගන්න එක යාළුවනේ ගියපු ගමන් ඊට පස්සේ මෙතන දුර ගහන ගන්නයක් ආයි සුපිරිනේ ඊට පස්සේ යාළුවනේ අනිවාර්යෙන් කරන මේ හරියේ මේ එල් ගෙදර අනිවාර්යෙන් කොයින් තියෙනවා යාළුවනේ 50ක් ෂුවර් මට හරිද අනිවාර්යෙන් කොයින් තියෙනවා යාළුවනේ ඉතින් මම මෙතන දෙසරක් තුන්සරක් බැස්සා බැසට පස්සේ යාළුවනේ අනිවාර්යෙන් මට ඔතන හරි අර අතන මචං මේ තවලි බං මොකද්ද ඔය තියෙන බං උන් ඔය ගෙදර හරි කොයින් 300ක් හරි 500ක් හරි සෙට් වෙන එක සෙට් වෙනවා ඒ තරනේ යාළුවනේ ඔයාලා මෙතන එනිමි හිටියොත් ඔයාලා එනිමින්ට ගහලා කිලක්වත් දාගන්න බැරුණ ඒ කියන්නේ ගොඩක් එනිමි වැහැලා ඔයාලට කිලක් දාගන්න බෑ අතේ ගන්නයක්වත් නැහැ ලූට්වත් නැති වුණොත්
ඔයාලා කරන් තියනවලු මෙන්න මෙතන වාහනයක් තියෙනවා. හරිද? උතන වෙහිකල් එකක් ඇත. ඒ හින්දාල්නේ ඒ වෙහිකල් එක රැගෙන පැනලා යන්නේ පලා යාමේ හැකියාවක් ඔයාලට මෙතනදී ලබා දීලා තියෙනවා ගරිණෙන්. හරිද? උතන නැග්ගා. ඒතර මෙතන ගන්නයත් මේ ගන්නලු බං වෙහිකල් එකක් තිබ්බ නැත්තම් මෙතන තියාලනේ අනිවාර්යෙන්ම අර මොකද බං කාර් එකක් හරි ත්‍රීවිල් එකක් හරි තියෙනවා. ඉතින් යාළුවනේ මෙතනත් එනිමි වැඩි වුණොත් ඔයාලට යාළුවනේ බහින්න තව පොට්ටයක් තියෙනවා. ඔන්න ඔතන. හරිද? දැන් අපි ගැම්මට ඔන්න ඔතන යාළුවනේ කොල්ලෝ ලොකොට ලූට් නැහැ. ලොකෝටම ලූට් නැහැ. සාමාන්‍ය පොඩියට 100 එහෙම කියන්න බෑ මචං. සාමාන්‍ය ලූට් ප්‍රමාණයක් තියෙන යාළුවනේ මෙතන. ඔයාලට යාළුවනේ මෙතනත් එනිමි හිටියොත් ඔයාලට තව යන්න ප්ලේස් එකක් තියෙනවා යාළුවනේ. දැක්කනේ. ආය පාට්ටපදිරි විසුදු ප්ලේස් එකක් ඉන්නේ. ඒක තමයි යාළුවනේ මේ හරිය. ආය ලොකුවට එනිමිහින් බහින්නේ නැහැ කියන්නේ. බැස්සොත් හරි හදිස්සියේ හරි එනිමි බැස්සොත්. ඒ කියන්නේ අවසාන සෝන්නේ මේ හරියට සූම් වුණොත්. ඒ කියන්නේ මේ හරියට આવොත් අපිට යන්න පුළුවන් පොඩ් ගොඩක් තියෙනවා. ඒතරනේ යාළුවනේ මෙතන උඩ යන්න පුළුවන්. උඩ ගියා කියන්නේ මචං පාට්ටපදිරි පිස්සු ගැම්මක්. හරිද? ඔන්න බලහංකෝ. කාර්යයන්ක වැඩක් නැහැ. හිමීට යන්නේ. හරිද? අපි ෂේප් එක උඩ පැනලා යන්න ඕනේ යාළුවනේ ගැම්මටම. ඔය විදිහට අපිට ගැම්මටම උඩ යන්න පුළුවන්. ඔන්න ඔතන යාළුවනේ මෙතනදී ලොකෝටම ලූට් නෑ. ඇත්තට කියනවා ලොකෝටම ලූට් නෑ. සාමාන්‍යයෙන් යාළුවනේ පොඩි ලූට් ප්‍රමාණයක් තමයි මේ හරි තියෙන්නේ. එනිමි හිටියොත් මම zoom කරේ. ඔන්න ඔතන තමයි යාළුවනේ එනිමි හිටියොත් ඉන්නේ අනිවාර්යයෙන්ම. මොකද දන්නවද? එහා පැත්තේ මිල් තියෙනවා මචං. මිල් වල එනිමි ඉන්න එක මෙතනට පේනවා. දැක්කනේ MB5 එකක් තියෙනවානේ දුර ගහන්න පුළුවන් වඩාගෙන කියලා හිතුවද යාළුවනේ MB5 එක ලං ගහන යන්නේ. එතන තියෙනවානේ 6 ෂුටියක් තිබ්බ ගැම්මටම ලං ගහන ගන්න ඉඳ තිබ්බේ. එනිමි හිටියොත් ඔන්න ඔතන ඉඳලා යාළුවනේ අර පැත්තේ zoom කරා. මොකද දන්නවද? එනිමි හිටියානේ අනිවාර්යයෙන්ම ගහන්න බෑ. එනිමියට හොයන්න බෑ. මොකද ගස් අස්සෙන් ගහන්න තියාලනේ. ඒ හින්දා එනිමියට හොයාගන්න බැරි වෙලා යනවා. ඉතින් පැංචෝ. ඔතන යාළුවනේ මම හිටපු ගල්ලන් තමයි යාළුවනේ වැඩිපුරම එනිමි ඔතනට බැස්සොත් ඉන්නේ. හරි මොකද දන්නව මචං? එයා පැත්තේ මිඩල් ඉන්න එනිමින් යාළුවනේ ඒ එනිමියට ගල්ලන් ඉන්න එකට පොඩ්ඩක් බලාගැනීමේ හැකියාවක් තියෙනවා දුර ගහන ගන්නයක් තිබ්බොත්. ඒ හින්දා යාළුවනේ අනිවාර්ය වීඩියෝ ලයික් එකක් දාන්න. අපි යන් ආද වීඩියෝ අවසන්ට වෙලා තියෙන. හරි මචං. ඒ හින්දා අපි යන් අප්ඩේට් එක පැත්තට ආද වීඩියෝ එකේ තියෙන. යාළුවනේ කමෙන්ට් එක දාලා ඉල්ලමින් තමයි ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලා යාළුවනේ ඉස්සෙල්ලාම ලෝගයක් හදාගන්න ඕන නම් පට්ටපදිරි විශ්ව වීදුරු මේ ගේම්ස් ඇප් කියන එක මොකටවත් යන්න එපා. සර්ච් කියන ගිහිල්ලා සර්ච් බාර් එකට ගිහිල්ලා මෙන්න මේ නේම් එක යාළුවනේ සර්ච් කරන්න. ලෝගෝ මේ කොයි තියෙන්නේ. ඔන්න ඔය නම යාළුවනේ සර්ච් කරලා පස්සේ යාළුවනේ උඩින් මේ නම එන්නේ. ඔන්න ඔය ඇප් එක යාළුවනේ 10 මිලියන් ඩවුන්ලෝඩ් තියෙනවා. MB 20ක යාළුවනේ පොඩි ගාණක් එන්නේ. හරිද? පාටවලට විසූ වැඩ ගොඩක් කරන්න පුළුවන් ඇප් එකක්. ඒ දරනාලේ ඊට යටින් තියෙනවා කොල්ලෝ මෙන්න මේ වගේක්. හරිද? මේක යාළුවනේ හොඳයි 10 මිලියන් ඩවුන්ලෝඩ් තියෙන MB 26ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට MB ගන්න අඩුවෙන් ගන්න ඕනේ යාළුවනේ මේක හොඳයි. ඒ දරනාලේ යාළුවනේ තව යාළුවනේ ඔයාලට පෙන්නන්නේ මේ වෙතින් යාළුවනේ මිටයයි එක. හරිද? මෙයාට කියන්න පුළුවන් අපිට ලෝගෝ එකක් ක්‍රියේට් කරලා දෙන්න කියලා. මෙන්න මේ විදිහට. හරිද? ඔයාලා ඉස්සලාම ටයිප් කරනවා මෙන්න මේ ඔන්න තියාලේ ඔන්න විදිහට මම මේ මෙට හරිත Google අයියෝ හැමයි ඔන්න තියාලේ මම මෙටට මැසේජ් දැම්ම තියාලේ මට මෙන්න මේ විදිහට කියනවා තියාලේ මෙටයි කියලා ඔය මැදින් මේක දෙන්න ඕනේ නැහැ හරිද ඔයාලට තියෙන මෙන්න මේ විදිහට ඔයාගේ ලෝගෝ නම දාලා ඒ විදිහට ලෝගෝයක් ඕනේ කියලා හරිද ඔය බලහන්කෝ ඉතින් M2ගේ ලෝගෝ තමයි දුන්නේ තියාලේ මෙටයි දන්නවා තියාලේ M2ගේ කියන්නේ කවුද කියලා අවුලක් නැහැ නේද යාළුවනේ ඉතින් ඒක නම් අපි ගිහලා බලමු ෆොටෝ එක අඩ එකත් අවුලක් නැහැ නේ ගයිස් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අඩෝ M2 එකේ දාලා තියන්නේ ඇයි මම මේ ඕන්න ඉතින් යාළුවනේ පට්ට වදිරි පිස්සු පිගුදු ලෝගියක් අතන ඊට පස්සේ මේ තියෙනවා දැක්කනේ ඔය හෙන ගොඩක් කියලා තියෙන යාළුවනේ අපි යමු ඉතින් කොල්ලෝ ඊළඟ ක්‍රමයට යාළුවනේ මේ ලෝගෝ තුනෙන් ඔයාලා කැමතිම ලෝගෝ මොකක්ද කියලා තියාලනේ මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි chat box එකේ හරි pin comment එක හරි chat box එකේ නම් pin comment එක ඇත්තේ ඒකෙන් link එකෙන් ගිහිල්ලා vote එක දාන්න තියාලනේ ඔයාගේ ඔන්න ඔය විදිහට යාළුවනේ chat GPT එක open කරන්න පුළුවන් අපි ඔන්න විදිහට යාළුවනේ chat GPT එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලා ඉතින් Google account හදන හැටි ඒ හැම එකම දන්නවා ඉතින් ඊට යාළුවනේ මං යාළුවනේ මට comment එක දාපු එක්කෙනාගේ YouTube channel එකේ profile යාළුවනේ මේ වෙනුවෙන් යොදා ගන්නවා හරිද යාළුවනේ මම මෙන්න මේ විදිහට චතුව බෝ ඒ කියන්නේ යාළුවනේ මගේ YouTube channel එකට
YouTube channel එකේ මං දාපු මොකද්ද වෝට් ගන්න තියෙන අන්නේ සීන් එකට යාළුවනේ දාදිව කමෙන්ට් එකේ මෙයා තමයි යාළුවනේ කමෙන්ට් එක දාලා තිබ්බේ ඒ යාළුවනේ මම මෙන්න මෙයාගේම YouTube channel එකේ ප්‍රොෆයිල් එක ගත්ත යාළුවනේ ඊට පස්සේ දැම්ම යාළුවනේ මිටායකට බා chat GPT ට මෙන්න මේක හදලා දෙන්න කියලා ඊට පස්සේ යාළුවා දෙනවා මෙන්න මේ වගේ එකක් හරිද චතු බොයි මේ කවුද බා යටින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම අපි යාළුවනේ මේකක් දාමු හරිද මගේ channel එකේ මේකක් දාන්න යාළුවනේ වෝට් එකේ ඔයාලා ගිහලා යාළුවනේ දැම්ම වෝට් කරේ නැත්නම් යට ඇති වෝට් කරන එකේ link එක හරිද channel එකේ ඇති ගිහලා යාළුවනේ ගැම්මටම වෝට් කරලා ඉන්න යාළුවනේ ඔන්න යාළුවනේ වීඩියෝ එක අවසානයේ කරා ඔබ සම පැමිණ ඇත බැවින් යාළුවනේ අනිවාර්යෙන් වීඩියෝට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිට 10k ගහන්න පොඩි සපෝට් එකක් දෙන්න අපිට කියනවා මට හරිද ඒතරම් යාළුවනේ වීඩියෝ එක අඩුපාඩු කිල්ලවන්ද හැමරෙද්දම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ විතරක් යාළුවනේ ඔයාලට යාළුවනේ මේකේ තිබ්බ එක දෙයක්වත් පැහැදිලි නැත්නම් ඒ කියන්නේ වීඩියෝ එකේ අර්ථය යාළුවනේ තේරෙන්නේ නැත්නම් දැන්ම ගිහලා ඩිස්ක්‍රිප්ෂන් එකේ යාළුවනේ බලන්න එහෙනම් යාළුවනේ සෙට් එකටම බයි බයි අනිවාර්ය වීඩියෝ ලයික් and කමෙන්ට් එකක් ෂෙයා කරන්න